අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ඩැම්බ්‍රෝ පුද්ගලික සමාගමෙන් ඇවිල්ලා තියෙන අලුත්ම ජොබ් වේකන්සි එකක් ගැන. ඉතින් රස්සාවක් හොයන කෙනෙක්ට නම් මේක නියම chance එකක් වෙන්න පුරුණා. හරි එහෙනම් අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම බලමු මේ ජොබ් එක මොකක්ද කියලා. ඊට පස්සේ මේකට ඕන කරන සුදුසුකම්, පඩිය කොහොමද ඇප්ලයි කරන්නේ, අන්තිමට මේ වගේ තවත් ජොබ්ස් හොයාගන්නේ කොහොමද කියලාත් අපි බලමු. හරි එහෙනම් අපි වැඩි කතා නැතුළු කෙලින්ම යමු පළවෙනි කොටසට. බලමු මොකද්ද මේ අලුත් රැකියාව අවස්ථාව කියලා. ලංකාවේ හොඳ රස්සාවක් හොයා ඉන්න කෙනෙක්ට නම් මේක ඇත්තටම වටින අවස්ථාවක් වෙයි. ඔන්න බලන්න මේ තමයි ඒ අවස්ථාව. ඩැම්බ්‍රෝ පුද්ගලික සමාගමේ ගබඩා ලිපිකරු. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදියට ස්ටෝර්ස් ක්ලර්ක් තනතුරට තමයි මේ ඇබෑර්තුව තියෙන්නේ. හරි. ජොබ් එක මොකක්ද කියලා දැන් දන්නවනේ. ඊළඟට අපි බලමු මේකට ඕන සුදුසුකම් මොනවද කියලා. මේක තමයි වැදගත්ම කොටසක්. Tamanට මේකට ආයුධන් කරන්න පුළුවන්ද බැරිද කියලා මෙතනින්ම තීරණය කරන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන සුදුසුකම් දෙකක් ගැන කියනවා. එකක් තමයි අනිවාර්යයෙන්ම A-level පාස් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව MS Word වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් බේසික් කම්පියුටර් දැනුමක් තියෙන්නත් ඕනලු. තව හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි වයස. මේකට ඇප්ලයි කරන කෙනෙක්ගේ වයස අවුරුදු 26ට වඩා අඩු වෙන්න ඕන කියලා පැහැදිලිවම දාලා තියෙනවා. මෙන්න තවත් විශේෂ කොන්දේසියක්. ඒ තමයි පදිංචිය. මීරිගම, දඹදෙනිය, කොටදෙනියාව, එහෙම නැත්නම් අත්තනගල්ල කියන නගරවට කිලෝමීටර් 30ක දුරක් ඇතුළත පදිංචි කෙනෙක්ට තමයි මේකෙදි වැඩි අවස්ථාවක් ලැබෙන්නේ. හරි. සුදුසුකම් ගැන කතා කළානේ. දැන් අපි බලමු මේ තනතුරේදී මොනවද කරන්න තියෙන්නේ. ඒ වගේම වැටුප ගැනත් විස්තර දැනගමු. මේකේ ප්‍රධානම වගකීම් වෙන්නේ ලිපිකරු රාජකාරී තමයි. ඒ කියන්නේ රිපෝට්ස් කළමනාකරණය කරන එක, කම්පියුටර් සිස්ටම් වලට ඩේටා ඇතුළත් කරන එක වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. හරි. දැන් එනවා ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න කාරණාව. ඒ තමයි පඩිය. මේ තනතුරට ආරම්භක මාසික වැටුප විදිහට රුපියල් 55000ක් ගෙවනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මේ කියන සුදුසුකම් ඔක්කොම තියෙනවා නෝ කොහොමද මේ ජොබ් එකට ඇප්ලයි කරන්නේ? අපි දැන් ඒ පියවර ටික පිළිවෙලට බලමු. හරි එහෙනම්. අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනිකුත් විස්තර ලබාගෙන නිවැරදිව රැකියාවට අයදුම් කරන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ පහළ වීඩියෝ එකේ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුළුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුළුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්. එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඉන්න මේ දවස නම් හොඳටම මතක තියාගන්න ඕන. අයදුම්පත් එවන්න ඕන අන්තිම දවස තමයි පෙබරවාරි 24. ඉතින් ඊට කලින් අනිවාර්යෙන්ම තමන්ගේ CV එක යවන්න. කවුරු හරි ඉන්නවනම් CV එකක් හදාගන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නැති පොඩි දෙයයි කරන්න තියෙන්නේ ඔන්ලයින් ගිහින් make CV කියලා සර්ච් කරන්න. එතකොට සිංහලෙන්ම මේක කියලා දෙන වීඩියෝ ගොඩක් හොයාගන්න පුළුවන්. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි. දැන් අපි මේ විග්‍රහයේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. බලමු මේ වගේ තවත් රැකියාව අවස්ථා ගැන තොරතුරු කොහෙන්ද හොයාගන්න කියලා. මේ වගේ ජොබ් වේකන්සීස් ගැන හැමදාම අප්ඩේට් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි rakia.online වෙබ්සයිට් එකට යන එක. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ WhatsApp group එකට join වෙන එක. මේ දෙකෙන්ම අලුතෙන් එන jobs ගැන ඉක්මනටම දැනගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ඔක්කොම එක්ක බැලුවම මේක අලුත් වෘත්තීය ජීවිතයක් පටන් ගන්න හොඳ පළවෙනි පියවරක් වෙන්න බැරිද? ඉතින් අයදුම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැමෝටම සුබ පතනවා.